ඉතින් කොහොමද යාළුවෝ අද අලුත් වීඩියෝ එකක් අරගෙන මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ ඔයාගේ හැක් වෙච්ච Facebook account එකක් කොහොමද නැවත ගන්න කියලා. ඔයාගේ Facebook password එහෙම නැත්නම් email වෙන කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ account එකක් නම් නැවත ඔයාගේ යටතට ගන්න කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලා මේකට භාවිතා කරන්න ඕනේ Chrome web browser එක. අනිත් web browser වලින් මේක ටිකක් කරන්න අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහට www.facebook.com හැකට් කියලා ඔයාලා සර්ච් කරගන්න ඕනේ Google එකේ. මේ විදිහට මම ටයිප් කරලා තියෙන්නේ. මේක ඔයාලා Google එකේ සර්ච් කරගන්න. එතකොට ඔයාලට link එකක් open වෙනවා. මේක මේ විදිහට ටයිප් කරලා enter කරගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ link එකක් ඔයාලට open වෙනවා. මේකෙන් දෙන්න ඕනේ මේ නිල් පාට රෝසට my account කියලා තියෙන්නේ. මේක මෙතනින් click කරගන්න ඕන. මේ click කරගත්තාට පස්සේ පොඩි වෙලාවකින් ඔයාලට මෙහෙම ඔයාගේ account එක තියෙනවද කියලා search කරලා බලන්න කියනවා. ඉතින් එතකොට ඔයාලා මෙතන තියෙන්නේ ඔයාලගේ email එක හරි type කරගන්න. එතකොට එහෙම නැත්නම් ඔයාගේ account එකේ නම හරි type කරලා මෙතනින් ඔයාලා search කරගන්න ඕනේ ඔයාලගේ account එක. ඉතින් මම මේ විදිහට type කරනවා මගේත් account එකක් නැති වෙලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට search කරගමු අපි. එතකොට ඔයාගේ account එක මේ විදිහට එනවා. මේ මගේ නැති වෙච්ච account එක. ඊට පස්සේ මේ recover කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ මෙතන මේ විදිහට start කියලා එනවා. මේ start කියන එක ඔයාලා click කරන්න ඕන. click කරාට පස්සේ ඔයාලගේ identify කරගන්න ඕනේ. ඉතින් ඔයාලගේ මෙතනදී මේ click කරාට පස්සේ ඔයාලගේ account එකක්ද කියලා identify කරගන්න. මෙතනදී ඔයාලට option කීපයක් තියෙනවා. මේක ඔයාලගේ කියලා ඔප්පු කරන්න Facebook එකට. ඒත් ඔයාලගේ මම මේ විදිහට මගේ identity නැත්තම් ඔයාලට ඕන කෙනෙකුට පුළුවන් මෙතන identity හරි එහෙම නැත්තම් වෙනත් ඔයාලගේ certify කරගන්න එකක් දෙන්න. එහෙම නැත්තම් මේ විදිහට identity upload කරන්න පුළුවන්. ඉතින් මෙතනින් මේ upload කරලා තියෙන්නේ මේ click කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේව click කරලා පස්සේ කියන identity ඔයාලා දෙපැත්තම ගහලා upload කරලා පස්සේ මේ විදිහට message එකක් එනවා. මේක පැය 48ක් වගේ ඇතුළත නැවත ඔයාලට email එකකින් මොකද වුනේ කියලා විස්තරය හරියටම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ ටිකත් මතක තියාගන්න ඕනේ. එහෙම ඔයාලා recover කරගන්න ඕන account එක. මීට කලින් ඔයාලා use කරන කියන්නේ ඔයාලා මේක recover කරගන්න use කරන web browser එක එහෙම නැත්නම් phone එකකින් log වෙලා හරි මේක කරන්න පුළුවන්. එතකොට ඔයාලා මීට කලින් ඒ web browser එකකින් හරි phone එකකින් හරි එකපාරක් හරි ඔය කියන විදිහට ඒ Facebook account එක log වෙලා තියෙන්නත් ඕන. එහෙම නැත්නම් මේකේ certify කරගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ඔයාලා කලින් එකපාරක් හරි account එක log වෙච්ච web browser එකක් use කරනවා. මේක ඉක්මනට ලේසියෙන්ම කරගන්න පුළුවන් ඔයාලට. අනිත් කාරණාව තමයි ඔයාලා identify කරගන්න Facebook එකට upload කරන මොකක් identity card එක හරි එහෙම නැත්නම් වෙනත් certificate එකක් හරි ඔයාලා ඉදිරිපත් කරනවා නම් ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නත් ඕනේ. ඒ වගේම Facebook එකේ ඔයාලා දාලා තිබුණු නමට ගැලපෙන්නත් ඕන. ඒ සම්පූර්ණම විස්තරයෙන් මම තමයි මේක ගන්න පුළුවන් නැත්නම් ඒත් ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලගේ Facebook account එක personally ඇත්තට වැදගත් account එකක් නම් මේ විදිහට try කරන්න. එහෙම නැත්නම් අපරාධේ ඔයාලා කොච්චර උත්සාහ කරත් ඔයාගේ account එක ගන්න හම්බ වෙන්නේ නැහැ. personal තොරතුරු හරියට දුන්නේ නැත්නම්. ඉතින් මේ විදිහට ඔයාලා දුන්නාට පස්සේ ඔයාලට ඔයාලගේ විස්තර ගැලපෙනවා නම් හරිනම් ඔයාලට email එකක් එනවා. ඒ email එකට ගිහලා ඔයාලට නැවත password දීලා වෙනස් කරගෙන අපෝ ඔයාලගේ account එකට log වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ වලට ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ notification bar එකට message එකක් ගෙන්න ගන්න පුළුවන්.